සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ 2021 A-level accounting paperේ සමාගම් ගාන. අපි ගැළපිලි 9ක් කතා කරා. 10 වෙනි ගැළපිල්ල කතා කරන්න තියෙනවා. ඒක කියන්නේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. එහෙනම් 10 වෙනි ගැළපිල්ල අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ 2021 සමාගම් ගානේ අවසානම ගැළපිල්ල. අපි යමු ගැළපිල්ලට. මෙතන 10 වෙනි ගැළපිල්ල අහනවා. ඔන්න. මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අවුලක් නෑනේ. අධ්‍යක්ෂකවරු විසින් 21/5/31 දින අනුමැතිය ලබා දුන් අතර පහත සිදුවීම් මෙම දිනට පෙර සිදු වී ඇත. මේ දිනයට කලින් සිද්ධ වෙලාලු. හරිනේ? මොකද්ද? මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂකවරු විසින් 21/5/31 අනුමැතිය. ඇත්තටම අනුමැතිය දෙනවා කියන්නේ print කරනවා. accounts print කරනවා. ඒකේ සිද්ධිය මෙහෙම සිද්ධිය. දැන් මේකේ අපේ අවුරුද්ද මොකද්ද? අපේ අවුරුද්ද 2021 3/31 අග. පටන් ගන්නෙ කවද්ද? 2020 4/1. මෙන්න මේ කාලච්ඡේදෙට කියනවා අපි accounts තියෙන අවුරුද්දේ කියන්නේ වාර්තා කරන කාලච්ඡේදය. වාර්තා කරන කාලච්ඡේදය. හරිද? එතකොට මේ අවුරුද්දේ accounts ටික හදලා print out ගන්න ටිකක් පහුවෙලා. ඒ print out ගන්නවට අපි කියනවා මෙන්න මේ දිනේ 2021 5/1. තේරුණාද? print out ගන්නවට අපි කියන්නේ මේකේ accounts හදලා ඉවර කරන්නේ මේදා. හරිද? print out ගන්නවට අපි කියන්නේ අධ්‍යක්ෂකවරු අනුමත කරනවා. අධ්‍යක්ෂකවරු අනුමත කරනවා. අනුමත කිරීම. තේරුණාද? එතකොට මෙතනදී හදන්න ඕන accounts හදලා ඉවර කරන්න මේ හරියට එනකන් යනවා. එතකොට මෙන්න මෙදා ඉඳලා ඒ කියන්නේ අපේ අවුරුද්දේ අග දිනේ ඉඳලා print out ගන්නකම් යම් සිද්ධි වෙනවා. ඒවට කියනවා අපි වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ සිද්ධි. ඒකට අපි කියනවා වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. පසු සිදුවීම්. වාර්තා කරන කාලච්ඡේදය මේක. print out ගන්නකම් accounts හදලා ඉවර වෙනකම් 21/5/1 වෙනකන් time තියෙනවා. මෙන්න මේ කාලෙදි වෙන සිද්ධි තමයි වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේදීන් කියන්නේ. මෙන්න මේ කාලෙදි වෙන සිද්ධි කොටස් දෙකයි. තේරුණාද? මේ කාලෙදි වෙන සිද්ධි කොටස් දෙක. එකක් ගලපන සිද්ධි. ගලපන සිද්ධි කියන්නේ හරබැර තියන්න ඕන. හරිද? හරබැර ඕකේ. නොගලපන සිද්ධි කියලා જાතියක් තියෙනවා. නොගලපන සිද්ධි. නොගලපන සිද්ධි කියන්නේ හරබැර තහනම්. තේරුණාද? හරි. එතකොට ගලපන සිද්ධියක් කියන්නේ 21/3/31 දිනට තියෙන தත්ත්වය ගැන හොඳ තොරතුරක් මේ හරියදී කියනවා. දැන් උදාහරණයක් මෙතනදී මට පිළිකාවක් තිබ්බා කියලා මේ හරියදී report එකක් එනවා. මෙදා තියෙන தත්ත්වය ගැන මෙදා තියෙනවා පිළිකාවක්. මෙදා තියෙන පිළිකාව ගැන මෙදාදී report එක හම් වෙනවා. ඒ කියන්නේ print out ගන්න කලින් මෙදාදී පිළිකාවක් තියෙනවා. අපේ අවුරුද්දේදී පිළිකාවක් තියෙනවා කියලා හම් වෙනවා. එහෙනම් අන්න ඒව ගලපන්න ඕනේ. ඇයි අපේ අවුරුද්දේ තියෙන தත්ත්වය ගැන හොඳම තොරතුරු මේ හරියදී දෙනවා. තේරෙනවනේ? මෙදා තියෙන தත්ත්වය ගැන තොරතුරු මෙහෙන් දෙන්න ඕන. එහෙනම් ගලපනවා. print out කරන්න කලින්. ඔන්න. දැන් යන් අපි තොරතුරු වලට. මෙතන කියනවා අනුමැතිය ලබා දුන් අතර පහත සිදුවීම් මෙම දිනට පෙර සිදු වී ඇත. මොන දිනයටද? 5/31. sorry 5/31. හරිද? මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂකවරු විසින් 5/31 දින 21/5/31 දින අනුමැතිය ලබා දුන් අතර මෙදාදී print out ගත්තා.
පහත සිදුවීම් මෙම දිනට පෙර සිදු වෙනවා. මේ දිනයට කලින් වෙනවා. අවුලක් නැහැනේ. ඔන්න බලමු. සමාගමේ වෙළඳ ණය ගැතියෙකු බුන්නත් වූ බව බුන්නත් වෙනවා කියන්නේ වස්තු බංගත්වයටපත් වෙනවා. තේරෙනවද කියන්නේ? මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට මැරෙනවා වගේ තමයි. හරිද? සල්ලි නැතුව යනවා. මැරුණා කියලා හිතන්නකෝ. 21/5 දින උසාවිය විසින් ප්‍රකාශ කරන ලදී. මැරුණා කියලා හිතන්නකෝ. 5/1. ඒ කියන්නේ 5/31ට කලින්. මෙන්න මේ හරියේදී හරිද? සමාගමේ වෙළඳ ණය ගැතියෙකු බුන්නත් වී ඇති බව උසාවිය විසින් ප්‍රකාශය කරන ලදී. හරි. 21/3/31 දිනට ඒ කවදටද? මෙන්න මෙදාදී ශේෂ පිරික්සුමේ දක්වා ඇති වෙළඳ ලැබී යුතු දෑ ශේෂය තුල මෙම ණය ගැතියාගෙන් ලැබී යුතු 600ක් ඇතුළත් වේ. අපට සිරි. මෙදා ඉන්නවා ඌ ගැන තොරතුරක් හම් වෙනවා මැරෙනවා කියලා. ඉතින් දැම්ම මරලා දාන්න. ගලපන්න ඕන අයියේ. 21/3/31 කියන්නේ මෙදා අපේ අවුරුද්ද යග දිනේ ශේෂ පිරික්සුමිය දක්වා ඇති වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය තුල මෙම ණය ගැතියාගෙන් ලැබිය යුතු 600ක් ඇතුළත් වේ. ඒ කියන්නේ ඒක හම්බෙන්නේ නැහනේ. මෙදාදි තිබ්බා ලැබෙයි කියලා බලාපොරොත්තුව. තේරුණාද? ඒ බලාපොරොත්තුව මෙහිදී කඩ වෙනවා. print out ගන්න කලින් අයියේ උබුන්නත් වෙනවා. එහෙනම් අපි මෙදාට ගලපන්න ඕන. තේරුණාද? ගලපනවා කියන්නේ බොල් නැහැ කපන්න ඕන. එහෙනම් අපි බොල් නැහැ කපමු. ගලපන සිද්ධියක් බොල් නැහැ කපමු. බොල් නැහැ වියදම හර බොල් නැහැ වියදම් හර 600යි. ණය ගැති පාලන බැර. ණය ගැති පාලන බැර 600යි. බොල් නැහැ වියදම දාන්න බෙදා හැරීමේ වියදම් වල අපි දාමු. තව වියදම් තියනවද බලන්න බොල් නැහැ කියලා. නෑ. වැටුප් වේතන අධ්‍යක්ෂක ගාස්තු ප්‍රචාර වෙනත් කාර්ය නේද? නෑ. මේ පැත්තෙත් නැතුව ඇති බලමුකෝ. ඔන්න. මේ පැත්තේ තොගේ වෙළඳ ලැබිය යුත්තේ ප්‍රාග්ධන ඉක්ුණුම් පිරිය බෙදා හැරීම. නෑ. හරිනේ. එහෙනම් බොල් නැහැ වියදම්. කොහෙටද දාන්නේ? බෙදා හැරීමේ වියදම් දාමු. එතකොට ඕකේ අර අලුත් නම ලියන්නත් පුළුවන් ඈ. හානි කරන ලාභ. ඒකත් අපි ලියමු. බොල් නැහැ වියදම්. 600යි. මෙතන ලියමු මං හානි කරන ලාභ වියදම්. හානි කරන අලාභ වියදම්. හරිනේ. හානි කරන අලාභ වියදම් කියලාත් ලිව්වා. ඒ කියන්නේ ඔය මේ අලුත් වචනේ. හරි. ඊට පස්සේ මෙන්න ණය ගැති පාලන බැරනේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? ණය ගැති අඩු වෙන්න ඕන. ණය ගැති අඩු වෙන්න ඕන. ණය ගැති අඩු කරන්න ඕන. එතකොට දැන් ණය ගැතිය කීයක් තියෙනවද බලන්න ශේෂ පිරික්සුමේ මෙන්න. වෙළඳ ලැබී යුතු දෑ ණය ගැතියෝ 7400ක් තියෙනවා. එහෙනම් ඒකෙන් අඩු වෙනවා 600ක්. එතකොට කීයද? 6800යි. ඒතර මේකෙන් 600 අඩු කරලා බොල් නැහැ කපලා ඉතුරු ටික දාමු. එහෙනම් මූලික අතර ප්‍රකාශයේ කොහෙටද දාන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ ජංගම වත්කම් වල දිවෙන් රූලෙන් දාමු. වෙළඳ ලැබිය යුතු දෑ කීයද දාන්නේ? 6800. අවුලක් නැහැනේ. ওই ටික දැම්මා. ඊට පස්සේ ඔන්න ණය ගැති කේස් එක හරිය ඈ. තේරුණාද? ඕනම් මෙතන ණය ගැතියාගෙන් අඩු කරන්න ඉතුරු ශේෂය ඉතිරි ශේෂය ජංගම වත්කම් වල දාන්න. හරිනේ. ජංගම වත්කම් වල දාන්න. වැඩි හරිනේ. බොල් නැහැ වියදම් දානවා බෙදා හැරීමේ වියදම් වල ඒක අපි දැම්මා. මෙන්න මෙතන බොල් නැහැ වියදම් 600. ඊට පස්සේ ණය ගැතියෙන් අඩු කරනවා. ණය ගැති බැරනේ. එහෙනම් ණය ගැතිය හිටිය මෙතන කීයක්ද? 7400ක්. එකෙන් 600 අඩු කරා. ඉතුරු ටික දැම්මා 6800. මෙන්න මෙතන. හරි. ඔන්න යා. ගැළපිලිවලත් අවසාන මේක. හරි. ඔන්න යා. මේ කියනවා 21/5/15. හරි ෂෙඩියුල් එකට යන් 21/5/15 කියන්නේ 21/5/15 කියන්නේ 3:31 5:31ට කලින් මෙන්න මේ හරියේදී
හරිද? මේ හරියදී 21 5යි 15 කියන්නේ 3යි 31ට පස්සේ 5යි 31ට කලින් මෙන්න මේ හරියදී ඇති වූ ගින්නකින් ධාරණ වටිනාකම 5000ක් වූ ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ වී. මතක තියාගන්න ඒක ගලපන්නේ ඇයි? 5යි 15 දින ගින්නක ඉන්නේ. 5යි 15 තමයි ගින්න ඇති වෙන්නේ. ඒතකොට මෙදාදී හොඳට හිටියානේ. තේරෙනවනේ? මෙදා පැවති තත්ත්වේ නෙමෙයි කියන්නේ. මෙදා පැවති තත්ත්වේ. අපේ අවුරුද්දේ අග දිනේ පැවති තත්ත්වේ නෙමෙයි කියන්නේ. මෙදා දිනේ ගිනි ගන්න. මෙදා හොඳට ඉන්න. එහෙනම් මේක මොකද වෙන්නේ? නොගලපන සිද්ධිය. තේරෙනවද? ඒක සටහනක ලියන්න ඕන. සටහනක විතරක් ලියන්න ඕන. තේරෙනවද? මෙතනදී අපිට බලාපොරොත්තු අර නායකති කේස් එකේදී උනේ මෙතනදී ලැබිය යුතුයි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තුව ලැබෙන්නේ නැහැ කියලා අපි දැනගත්තා. ගොඩනැගිල්ල එහෙම ගන්න නැහැනේ. ගින්නක් ඇති වෙනවා කියලා බලාපොරොත්තුවක් තිබ්බද? එහෙම නැහැනේ. හරිද? ගින්නක් ඇති වෙනවා කියලා බලාපොරොත්තුවක් තුන් හිතකවත් තිබ්බේ නැහැ. මෙදා පැවති තත්ත්වය නෙමේ මෙතනදී කියන්නේ. ආපස්සේ වෙනස් සිද්ධිය. මෙතනදී ලැබිය යුතුයි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. ඒ ලැබිය යුතුයි කියන එක නැතු වෙනවා. ඒකෝට දැන් මෙදා පැවති පිළිකාව ගැන මෙදාදි මාට් වෙනවා. කියන්නේ මෙදාදි නැති වුණත් එකයි මෙදාදි නැති වුණත් එකයි. ගින්නකින් ධාරණ වටිනාකම වෙනස් වීම, කියන්නේ ධාරණ වටිනාකම යන්ත්‍රය කියන්නේ ගොඩනැගිලි විනාශ වීම මෙදා පැවැත්තත් ඒ කියන්නේ මෙදා නිගිනි ගන්න. මෙදාදී හොඳට හිටියේ. අරනේ එහෙනම් මේක සටහනක විතරයි පෙන්වන්නේ. එහෙනම් අපි සටහනක ලියමු. මේ වාක්‍යෙම ලියන්න තියෙන්නේ. මේ හරි සටහනකින් ලියමු අපි. මෙන්න මේ හරි දීපල පිරියුතු කරන වල පල්ලෙන් ලියමු. මේක ලියන්නේ අපි වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. හරිනේ? ඒක යටතේ මේ වාක්‍යෙම ලියලා දාමු. කොහොමද? 21 5යි 15. හරිනේ? 2021 5යි 15 දින ඇති වූ ගින්නකින් ධාරණ වටිනාකම රුපියල් 5000ක් වූ ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ විය. ඔච්චරයි. ඔය විදිහටයි එන්නේ. කියන්නේ මේකේදී උනේ තාත්තේ අර ගොඩනැගිලි විනාශ වෙන එක මෙදාදින ගිනි ගන්න. මෙදා පැවැත් තත්ත්වේ නෙමෙයි කියන්නේ. දැන් මෙදාදි ගිනි ගන්නවා කියලා නෙමෙයි මෙහෙම හට් වෙන්නේ. තේරෙනවනේ? ඒකින්ද ගලපන්නේ නැහැ. හරිනේ? ඒ කියන්නේ සටහනක ලියන්න ඕන. හරි. එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ ශේෂ පිරික්ෂමේ දාපු නැති. හරිනේ? මෙන්න මේ ටික දාන්නත් තියෙනවා. දාපු නැති අයිටම් ටික මේ මූල්‍ය ප්‍රකාශ වලට ගන්න. එහෙනම් ඒක අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.